ආයුබෝවන් තලව සාදරයෙන් පිළිගන්නවා ඉක්මන් සෙලින් YouTube channel එකට. අදත් මම ඔයාලට ගන්න තියෙනවා අඩුවට ගන්න පුළුවන් ඉඩම් නිවාස 10ක් ගැන. ඉතින් අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙනවා ඉඩම් එකක් සහ නිවාස 9ක් තමයි අද ලිස්ට් එකේ තියෙන්නේ. මේ සියලුම ඉඩම් නිවාස සාමාන්‍ය මිල ගණන් යටතේ තමයි ඔයාලට හලවි කරන්නේ. රැඳිලා ඉන්න වීඩියෝ අවසානයේ වෙනකන් ඔයාගේ ඉඩමෝ නිවස මේ අතර තියෙන්න පුළුවන් නිසා වටිනා ඉඩම් නිවාස අඩුවට මිලදී ගන්න ඉක්මන් සෙලින් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. අංක 10 අංක 13 ගම්පා දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පා නදා වන මාණ්ඩවල ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා ප්‍රධාන බස් පාරට තියෙන මීටර් 200ක දුරක් පහේ කණුව ප්‍රධාන පාරට මුහුණලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චේස් 24ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා කාමර 3ක්, ශාලයක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක්, බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඉතින් නිරවුල් ලොප්පුත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 27මාරක මුදලකට තමයි හලවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 9 අංක 9 වල තියෙන ගම්පා දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස හදිසි මුදල් අවශ්‍යතාවයක් මත තමයි ඔයාලට හලවි කරන්නේ. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පා දෙල්ගොඩ කඳුබඩ ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා කඳුබඩ බස් පාරට තියෙන්නේ මීටර් 500ක දුරක්. ඒ වගේම බියගම වෙළඳ කලාපයට කිලෝමීටර් 2.200ක දුරක් තියෙනවා. ඉඩමේ ප්‍රමාණය පර්චේස් 6.8ක ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මේ නිවසේ තියෙනවා ශාලයක්, නිදන කාමර දෙකක්, නාන කාමරයක්, මුළු තැන්ගයක් සහ ටොයිලට් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඉතින් ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක් කර ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 30ක මුදලකට තමයි හලවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 8 වල තියෙන්නේ හදිසි මුදල් අවශ්‍යතාවයක් මත අලවි කරන නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ දළදා ගම නගරයට කිලෝමීටර් 4ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා අක්කර භාගයක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා කාමර දෙකක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක් සහ පිටතින් ටොයිලට් එකක් තියෙනවා. ඉතින් සම්පූර්ණ නිවස සඳහාම අත්තිභාරම දාලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඉඩමේ වවල තියෙනවා පොල්ගස් 15ක් පමණ තියෙනවා. තැඹිලිගස් 3ක් තියෙනවා, අඹගස් 8ක් තියෙනවා. ඒ වගේම තමයි කාපට් පාරට මුහුණලා තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 45ක මුදලකට තමයි හලවි කරන්නේ. ඉතින් මේ නිවසේ ඔප්පුව සින්නක් කර ඔප්පුත් තියෙනවා. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන ඒ වගේම වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 7 තියෙනවා කළුතර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ අලුත්ගම මතුගම පාරට කිලෝමීටර් 2ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චේස් 12ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ ඔප්පුව තියෙන්නේ පැවරුම් ඔප්පුවක්. ඉතින් ජල විදුලි පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 20ක මුදලකට තමයි හලවි කරන්නේ. ඉතින් වැඩි විස්තරයක් නම් සඳහන් කරලා නැහැ. වැඩි විස්තර දැනගන්න යට තියෙන දුරකථන අංකයට කතා කරන්න. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 6 දෙනෙත් හදිසි මුදල් අවශ්‍යතාවයක් මත අලවි කරන නිවසක් ගැන. මේ නිවස නැවත පළ කිරීමක්. මේ නිවස පිහිටලා තියෙන්නේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නයෙන් වේවැල්දෙනිය මිල්ලවල ප්‍රදේශය තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා 196 වේවැල්දෙනිය මීරිගම බස් පාරට තියෙන මීටර් 500ක දුරක්. ඒ වගේම නුවර කොළඹ ප්‍රධාන පාරට කිලෝමීටර් 1 මීටර් 900ක දුරක් තියෙනවා. ඉතින් වේවැල්දෙනිය මහාවිද්‍යාලයට මීටර් 700ක දුරක් තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චේස් 28මාරක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ නල ජල පහසුකම් සහ උල්පත් ජල පහසුකම් යන දෙකම තියෙනවා. විදුලි පහසුකම්ත් මේ නිවසේ තියෙනවා.
ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පුව තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 29 මුදලකට තමයි හලවි කරන්නේ. ඉතින් මේකෙත් මම දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී. අංකපව තියෙනවා අඩුවට ගන්න පුළුවන් ඉඩමක් ගැන. මෙතන පිටලා තියෙන්නේ පිළිම තලාව සියමලා ගොඩ ප්‍රදේශය තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 15ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් හොප්පු සින්නක්කර හොප්පු තියෙනවා. ඔයාලට මේ ඉඩමේ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 12ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ ඉඩම මිලදී ගන්න. අංක 4 තියෙනවා කතරගම නගරයට සම්නෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ කතරගම නගරයට සහ කිරිවෙහෙරට ආසන්නෙන් තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉතින් හරියටම කියනවා නම් කතරගම නගරයට කිලෝමීටර් 1.5ක දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 25ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා කාමර දෙකක් ශාලයක් මුළු තැන්ගියක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 30ක මුදලකට තමයි හලවි කරන්නේ. පරීක්ෂාවෙන් අනතුරු මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙනවා දුරකථන අංකය. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 3 තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ කුරුණෑගල පැල්ලන්දෙනිය එමේවත්ත ප්‍රදේශය තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 19ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස නම් දැනට අඩක් තමයි වැඩ නිම කරලා තියෙන්නේ. ඉතින් ජල විදුලි පහසුකම් තියෙනවා. ඒ වගේම නිවැරදි සින්නක්කර ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි හලවි කරන්නේ. ඉතින් මේකෙත් මම දුරකථන අංකය දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 2 තියෙනවා මහනුවර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ මහනුවර කොළඹිස්ස ප්‍රදේශය තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා හංගුරංකේ තරඟට තියෙන්නේ කිලෝමීටර් 6ක දුරක්. ඒ වගේම තමයි සුන්දර වෙල්ලෑකට මායින්ව නිස්කලංක වටපිටාවක තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් බ්ලොක් ගලෙන් බදලා කපරාරු කරලා තියෙනවා. ෂීට් වහලේ ගහලා තියෙනවා. කාමර 4කට රතු සිමෙන්ති දාලා තියෙනවා. ඒ වගේම තමයි ශාලය, කැම කාමරය, මුළු තැන්ගිය, අමතර කාමරය මේ සියලුම දේවල් වලට කොන්ක්‍රීට් දාලා තියෙනවා. ඉතින් දොර ජනල් සවි කරලා තියෙනවා. නිවසට මෙන්න මාර්ගයක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 30ක මුදලකට තමයි හලවි කරන්නේ. ඉතින් පිරිසිදු නිරවුල් ඔප්පුත් තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන ඒ වගේම වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 1 තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ අත්තන කඩවල බකමුණ ගිරිතලේ ප්‍රධාන පාරට කිලෝමීටර් 2ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා ළඟම කාපට් පාරට තියෙන්නේ මීටර් 200ක් වැනි අවම දුරක්. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 80ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා කාමර 3ක් ශාලයක්, මුළු තැන්ගියක් සහ පිටතෙන් වසගලියක් තියෙනවා. ඒ වගේම ලිං ජල පහසුකම් සහ තෙකලා විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 26ක මුදලකට තමයි හලවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට නව එකම වීඩියෝ එක තුල නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 10ක් ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා දෙනවම ලයික් එකක් දාලා ඔයා හොයන ඉඩම නිවස ඔයා හොයන දිස්ත්‍රික්කය හෝ ප්‍රදේශය පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තවත් කාටරේ වැදගත් කියලා දෙනවනම් ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ සල්ට දිගටම බලන්න පුළුවන්. යට තියෙන subscribe බටන් ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඒ වගේම තමයි ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි හෙටත් මොඩින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.